මේ වැඩි විතරක් කරලා දීපන් කියලා කිව්වා මට. ඒක මේ කරන කාලේ මං හිතුවේ හේතුව එහෙම හිතු කියන්නේ මේ ප්‍රශ්න තියෙනවනේ ඉතින් වැඩ කරන්න ගියාට පස්සේ කතා කරන්නම් කියලා හිටපු සෙට් එකම නැතුව මට කතා කරපුවා කියන්නේ මට සතුටක් තියෙනවා ඇත්තටම. මේ ලස්සන වැඩක්. ප්‍රියන්තය පොඩි ප්‍රියන්තයි අය ආවා මේකප් කරන්න. එතකොට තමයි රොෂාන් අය හම්බෙන්නේ. ඔය ෆැන්ටසි ඇවිනියු කරන කාලේ කොණ්ඩේ එහෙම ලස්සනට පාට කරපු එක්කෙනෙක්. ඇත්තටම දෙවිදියක් මේ නාට්‍ය දෙකම දෙවිදියක්. කාලයක් රටේ ඉඳලා හම්බෙන් මෙයාව මුණ ගැහිලා එහෙම හම්බෙන සිද්ධි කීපයක් විතරයි මේකේ තියෙන්නේ. ඔව් ඉතින් මන්ට නම් ඉතින් හැම වැඩකම එක එක වෙනස්කම් තියෙනවා. තැන්කීපය තමයි තියෙන්නේ. තැන්කීපය උත්කර්ෂවත් අන්දමින් තියෙනවා. මගෙන් වෙන්න ඕන දේවල් ටිකත් එයා කරලා ගත්තා. නාට්‍ය බලන කට්ටියන්ට ඒක තේරෙයි හොඳට. ශ්‍රී ලාංකීය ප්‍රේක්ෂකයාට වඩාත් සමීපතම කලාමාධ්‍යයක් තමයි ටෙලිනාට්‍ය කියන්නේ. ඉතින් එදා මෙදා තුර බිහිවන මේ ටෙලිනාට්‍ය අතුරින් ප්‍රේක්ෂකයාට වඩාත් සමීපතම සහ මතක හිටින නිර්මාණ අපේ රටට දායක කරපු අති දක්ෂ නිර්මාපකයෙක් තමයි රොෂාන් රවීන්ද්‍ර කියන්නේ. ඉතින් රොෂාන් රවීන්ද්‍ර අයියාගේ අලුත්ම ටෙලිනාට්‍ය වන නටත් අයෙක් සුරාමතින් ටෙලිනාට්‍යයේ තවත් එක් චරිතයක් එක්ක තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි හැමෝම ආදරෙන් මතක් කරන තනමල්විල කොල්ලෙක් ටෙලිනාට්‍යයේ පතෝලයා. ඉතින් අංජනයි බොහොම ආදරෙන් පිළිගන්නවා මේ කතා බහට. ආයිබෝවන්. ඉතින් අපි මුලින්ම කතා කරමු කොහොමද රොෂාන් අයියා මේ ටෙලිනාට්‍යයට අයියට කතා කරේ කියලා. මේ ටෙලිනාට්‍යයට කතා කරේ කියන්නේ අතරම ඔය රොෂාන් අයියා මේ ඔය තනමල්ලිලු කොල්ල කරද්දී මේ මාව ආයෙ වැඩවලට උඹව ගන්න මේ වැඩි විතරක් කරලා දීපන් කියලා කිව්වා මට. ඒක මේ කරන කාලේ මං හිතුවේ හේතුව එහෙම හිතුව කියන්නේ මේ ප්‍රශ්න තියෙනවනේ ඉතින් වැඩ කරන්න ගියාට පස්සේ ඒ වගේ එකක් ඉන්න මම ඒකේ පටන් ගන්න කාලේ බෑ කියලා ඉඳලා ඊට පස්සේ එයා මට ওই තැනකදී හම්බෙලා මට මේක කොහොම හරි කරලා දීපන් ආයෙ වැඩවලට උඹට කතා කරන්න නැහැ කියලා කිව්වා. මාත් පොඩ්ඩක් ෂොක් වෙලා හිටියේ දැන් තනමල්ලිල කොල්ල හොඳට දුවලා ඊට පස්සේ ආයෙ මෙයාගේ වැඩකට මට එන්න බැරි වෙයිද කියලා මේ කොහොම හරි මට මේ වැඩේට කතා කරා. ඉතින් මම හිතන්නේ වැඩේ යන අතරතුර තමයි මේ යාළුවෙක්ගේ කැරක්ටර් එකක් තියෙනවා මේක කරලා දීපන් කියලා. මම හිතන්නේ අර කතා කරන්නම් කියලා හිටපු සෙට් එකම නැතුව මට කතා කරපුවා කියන මට සතුටක් තියෙනවා. ඇත්තටම මේ ලස්සන වැඩක් හොඳට තියෙනවා. සතුටුයි ඉතින්. එතකොට අංජන අයියාගේ රොෂාන් අයියාගේ යාළුකමට කොච්චර කාලයක් වෙනවද? ඒකට සෑහෙන කාලයක් වෙනවා. ඇත්තටම මම ඔය වේදිකා නාට්‍ය වල පළවෙනි වේදිකා නාට්‍ය ළමා නාට්‍ය කරපු කාලේ රොෂාන් අයියාගේ හිතවතෙක් හිටියේ අපේ ගම පැත්තේ සාන්ත සුරවීර කියලා. එයාගේ වේදිකා නාට්‍යක තමයි ළමා නාට්‍යක මම පොඩි කැරක්ටර් එකක් කරා. ඒකේ අපි ඔන්නර ගල්ගමුව පැත්තට කොහරි මේ නාට්‍ය පෙන්වන කාලේ රොෂාන් අයියයි ප්‍රියන්තය පොඩි ප්‍රියන්තයි අය ආවා මේකප් කරන්න. එතකොට තමයි රොෂාන් අයියා හම්බෙන්නේ. ඔය ෆැන්ටසි ඇවිනියු කරන කාලේ කොණ්ඩේ එහෙම ලස්සනට පාට කරපු එක්කෙනෙක්. එතකොට තමයි මට රොෂාන් අයියා හම්බෙන්නේ. ඒ කාලේ ඉඳලා ඉතින් තැනින් තැන රොෂාන් අයියා හම්බෙලා තියෙනවා. එතකොට අයි දැන් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට රොෂාන් අයියත් එක්ක වැඩ කරන මේ කීවෙනි වතාවද? මම හිතන්නේ දෙවෙනි වතාව. දෙවෙනි වතාව. තනමල්ලිල කොල්ලෙක් එකකින් පස්සේ. ඉතින් ඒ අත්දැකීම කොහොමද රොෂාන් අයියත් එක්ක වැඩ කරද්දී? මම හිතන්නේ යා නළුවෙක් වීම නිසාම මම හිතන්නේ අපිට ලොකු පහසුවක් තියෙනවා ඩිරෙක්ටර් කෙනෙක් වෙලා යා කරන වැඩෙත් එක්ක. අතරම මේ එයා දන්නවනේ නළුවෙක්ගෙන් වෙන්න ඕන කාර්යය. එතකොට යාට උපරිමේ ඉල්ලලා හිටින්න පුළුවන්. එතකොට නළුවෙක් ගාව තියෙන ඔක්කොම ටික යාට ගන්නත් පුළුවන්. මම හිතන්නේ ඒකේ ලොකු පහසුවක් තියෙනවා. මම හිතන්නේ වාසිය වාසනාව අපිට උදා වුණා. ඔය මට උදා වුණා ඔය නාට්‍ය දෙකේදීම. එතකොට ටෙලිනාට්‍ය දෙකේදීම එකම ඩිරෙක්ටර්වද දැක්කේ නැත්නම් වෙනස්? දැන් ඇත්තම දෙවිදියක් මේ නාට්‍ය දෙකම දෙවිදියක්. අරක වෙනම එකක් මේක ඇවිල්ලා වෙනම ශානර එක යන එකක් මම හිතන්නේ ෆැමිලි කතාවක්. අරක මම හිතන්නේ ගමේ කොල්ලු සෙට් එක කතාවක්. ඇත්තටම ඒකේ තේමා දෙකක් මම හිතන්නේ එයා දෙවිදියකට ඩිරෙක්ට් කරලා තියෙනවා. මම හිතන්නේ බලන කට්ටියට ඒක තේරෙන්නේ නැති හොඳටම. එතකොට අපි මේ ටෙලිනාට්‍ය ගැන කතා කරොත් නටත් අයෙක් සුරාමතින් ටෙලිනාට්‍ය ඔබේ චරිතය. ජනිත් කියලා චරිතයක්. ඇත්තටම එයාත් එක්ක කැම්පස් හිටපු
යාළුවෙක් ඊට පස්සේ රට ඉඳලා ඇවිල්ලා කාලයක් රට ඉඳලා හම්බෙන් මෙයාව මුණ ගැහිලා එහෙම හම්බෙන සිද්ධි කීපයක් විතරයි මේකේ තියෙන්නේ. මම හිතන්නේ ඒ ටිකත් බොහොම රහට තියෙනවා මේක ඇතුලේ. එතකොට අයියේ මේ ප්‍රොඩක්ෂන් එකත් එක්ක තව වැඩ කරනවා අයියේ ගොඩක් ප්‍රොඩක්ෂන් එක වැඩ කරනවා. වෙනසක් දකින්නවද රොෂාන් අයියගේ වැඩත් සහ එළියේ අනිත් වැඩත් අතර? ඔව් ඉතින් මන්ට නම් ඉතින් හැම වැඩකම එක එක වෙනස්කම් තියෙනවා. මේක මේකත් එක්ක වැඩ කරලා රොෂාන් අයත් එක්ක වැඩ කරද්දි වෙනසක් තියෙනවා. අනිත් අය මොකද හැමෝම වෙනස්නේ. ඒ වෙනස මට දැනෙන හොඳටම. මම හිතන්නේ රොෂාන් අයත් එක්ක වැඩ කරනවා කියන එක ලේසි. එයා වැඩේ නළු කාර්යයයි ඩිරෙක්ටර් කාර්යයයි ඒ හැම දෙයක්ම දන්න එකත් එක්ක මම හිතන්නේ නළුවෙක්ට ගොඩක් ලේසියි. මේ නාට්‍යයේදී අයියට ගොඩක් වැඩිපුරම වැඩ කරන්න ලැබුණේ කාත් එක්කද? මම හිතන්නේ එතන කීපයක් තියෙන රොෂාන් අයියත් ඉන්න තැන්වල තමයි මම ප්ලේ වෙන්නේ. රොෂාන් අයියා අතකොට අපේ සරත් කරුණාරත්න අපි පිටවත්කමට කියන සුමෝ කියලා. ඒ කීප දෙනත් එක්ක තමයි හිමාලියක් ඒ කීප දෙනත් එක්ක තමයි මම ප්ලේ කරන්නේ තියෙන්නේ. තැන් කීපයක් තමයි තියෙන්නේ. තැන් කීපය උත්කර්ෂවත් අන්දමින් තියෙනවා. එතකොට මේකේ රූපගත කිරීම අයියට කොහෙදද රූපගත කිරීම වලට සහභාගී වෙන්න හම්බුනේ? කිරුළපන තිබ්බා තැනක්. තව ගල් කිස්සේ තිබ්බා. එතකොට බොල්ගොඩ ලේක් එක ආයෙනේ තිබ්බා. එම තැන් කීප එක තමයි මම පේන්න ඉන්නේ. එතකොට මේකේ ලැබුණු කැරක්ටර් එකත් එක්ක අයියා හිතනවාද මෙච්චර කාල රඟපාපු චරිතත් එක්ක වඩා වෙනස් කැරක්ටර් එකක් මෙතන කරේ එහෙම නැත්නම්? ඔව් ඇත්තටම මේ චරිතේ ලොකු වෙනසක් තියෙනවා. මම මොකද ඕක ප්‍රේක්ෂකයන්ටත් ලොකු මේ කුතුහලයක් තිබ්බා මට කරන්න පුළුවන් අර ගහ මරා ගන්න නිකන් තග දාන චරිත විතරමද කියලා. හැබැයි මේ ඇත්තටම රොෂාන් අයියා මට ඒක වෙනස් කරගන්න ලොකු අවස්ථාවක් දුන්නා මේක ඇතුලේ. මම හිතන්නේ කම්පැනි එක ඩිරෙක්ටර් පෝස්ට් එකක් වගේ නිකන් එහෙම මට්ටමක ඉන්න චරිතයක්. මම රොෂාන් අයියා ඒක විශ්වාස කරලා මාව ගත්තා. මම හිතන්නේ මගෙන් වෙන්න ඕන දේවල් ටිකත් එයා කරලා ගත්තා. නාට්‍ය බලන කට්ටියන්ට ඒක තේරෙයි හොඳට. එතකොටයි දැන් තනමල්විල කොල්ලෙක් ටෙලි නාට්‍ය ගත්තොත් ඒකේ අයියගේ චරිතය අදටත් කතා බහට ලක් වෙනවා. පතෝලයාගේ චරිතය. එතකොට හිතනවාද අයියා මේ අලුත් ටෙලි නාට්‍ය ඒ විදිහටම ඒ වගේම තැනකට ගෙනියන්න පුළුවන් වෙයි කියලා අයියලාගේ මේ ක්‍රූ එකට කට්ටියට? ඔව් මං ඒක හිතනවා. මොකද ජනතාව අතරට යයි ප්‍රේක්ෂකයන් අතරට යයි කියලා. ඒක මට මුලින්ම දැනෙන්නේ කොහොමද දන්නවද? ඕක එඩිට් කරනවා ලකා ඉන්නවනේ. ලකායි එයාගේ වයිෆුයි දෙන්න මට ඕක එඩිට් කරන අතරේදී ඔය සීන් කීපයක් දැකලා මට කිව්වා මරුවට තියනවනේ ඒක කියලා. මං හිතන්නේ මේ දෙන්නට ඕක දැනෙනවා කියන්නේ අනිත් කට්ටියන්ට හොඳටම දැනෙයි. හරි. එතකොට ඊට අමතරව කතා කරනවා නම් මේ වෙනකොට තව මොනවා වගේ ඒ කියන්නේ චිත්‍රපටි වලට දායක වෙනවා. ඒ වගේම වේදිකා නාට්‍ය එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මේවත් එක්ක බලද්දී ටෙලි නාට්‍ය රංගනයේ දකින්න වෙනස මොකද්ද? වෙනසක් තියෙනවද? වෙනසක් මොකද්ද? මං හිතන්නේ මේ ඔය අවස්ථා මේ මාධ්‍ය තුනක්. වේදිකාව කියන්නේ වෙන එකක්, ටෙලි නාට්‍ය කියන්නේ වෙන එකක්, චිත්‍රපටි කියන්නේ වෙන එකක්. මං හිතන්නේ වෙනස් විදිය තුනක්. ඔය තුනේ රඟපානකොට පවා හැසිරෙනකොට පවා අපි වෙනස් විදියට තමයි ඉන්න ඕනේ. මොකද සිනමාව ගත්තට පස්සේ අපේ කනක් අපිට වැඩිය ලොකුවට පේනවා. ඉතින් ඒකත් එක්ක අපි හරි පරිස්සමට අපේ හැඟීම් ප්‍රකාශ කරන ඒවත් එක්ක හරි පරිස්සමට කරන්න ඕනේ. ටෙලි නාට්‍ය කියන්නේ මම හිතන්නේ මට දැනෙන විදියට තව කට්ටියට විග්‍රහ කරන්න පුළුවන්. මේ වෙනස් මාධ්‍යයක්. ඒක සාමාන්‍ය ජීවන රටාවත් එක්ක සමීප වෙලා යන එක. වේදිකාවේ පොඩ්ඩක් රඟපානකොට අර ඕවර් ඇක්ටිං කියන්නේ පොඩ වැඩිපුර ඇඩ් කරන්න වෙනවා. මොකද ගොඩක් පිටිපස්සින් අයටත් ඒක දැක ගන්න නම් ඒ මූවමන්ට්ස් පොඩ්ඩක් වැඩිපුර පෙන්වන්න වෙනවා. ඒ තුනක් වෙන්නේ ඔය හින්දා. මම හිතන්නේ ඒ තුනේ වෙනස්කම් තියෙනවා ගොඩක්. අපි ඒ තුනේදී ඔබේ දක්ෂතා ගොඩක් දැකලා තියෙනවා. ඉතින් ඒ වගේම අපේ මේ ටෙලි නාට්‍යයේ ටෙක්නිකල් ක්‍රූ එක ගැන කතා කරොත් ඒකෙන් ලැබෙන සහයෝගය කොහොමද වැඩේ සාර්ථක කරගන්න අයියලට නළුවෝ විදිහට? මම හිතන්නේ රොෂාන් අයගේ වැඩේ ඇතුළේ වැඩ දෙක තුනෙම හිටපු ටෙක්නිකල් ක්‍රූ එක එකයි මම හිතන්නේ.
රොෂාන් අයත් ඒ කට්ටියන්ගේ සහයෝගය දන්න හින්දා වෙන්නේ නැති ඒකට එකතු කරගන්නේ මම හිතන්නේ වැඩ කරන්න පහසු වැඩවලට උනන්දුවක් තියෙන ඒ වැඩවලට ආදරය කරන පිරිසක් එක තමයි වැඩ කරේ මම හිතන්නේ මේ පිරිස මොඳන වැඩේ කරා ඒක තමයි ඉතින් ඔය නටත් අයෙක් සුරා මතින් කියලා රූප විදියට එළියට ප්‍රේක්ෂකයාට පේන්නේ. අය එතකොට මේ නාට්‍යයට අමතරව මේ වෙනකන් රංගනයට දායක වෙච්ච චිත්‍රපටි, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය මේ තුනෙන් අයියට මතක හිටින විදියට අයියා ආසාවෙන්ම ආදරෙන්ම කරපු කැරක්ටර් එක මොකක්ද? ඇත්තටම කිව්වොත් මම කරපු ටික ඔක්කොම කරේ මං ආසාවෙන් ආදරේ. මොකද නළුවෙක් වුණාට පස්සේ තමන් කරන එක හරියට කරන්න ඕනේ, ආයකට ආදරය කරන්න ඕනේ, ඒකට වග කියන්න ඕනේ. ඉතින් ඒ ටික කරා. ඔය අහුව එකත් එක්ක මම වැඩිපුරම කියන එකත් එක්ක ගත්තාම තනමල් විලපතෝරය ඒක මං ආස කරන චරිතයක්. ඒකත් වගේම දැන් වාලම්පුරේ එකේ රංගපාපු චින්තකගේ චරිතය මං ආස කරන එකක්. ඒ වගේම ඒ වේදිකාවෙත් තව කීපයක්ම තියෙනවා. ඉතින් ඔය ටික තමයි මේකත් මං හිතන්නේ පොඩ්ඩ වුණාට මං එන කැමැත්තෙන් කරපු වෙනස් චරිතයක්. ඉදිරියේදී කතා කරන්න පුළුවන් කැරක්ටර් එකක්. හරි. අපි අද එකතු වුණේ නටත් අයෙක් සුරාමතින් රොෂාන් රවින්ද්‍ර අයියාගේ අලුත්ම ටෙලිනාට්‍ය නිර්මාණයේ ජනිත්ගේ චරිතය රංගපෑ අංජන ප්‍රේමරත්න අයියත් එක්ක කතා බහ කරේ. ඉතින් අයියේ ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා. ඉතින් ආපහු ආදරෙන් හම්බෙන්න බලාපොරොත්තු වෙමින් සමුදෙනවා ඔබට. බොහොම ස්තුතියි. ජය වේවා. නාට්‍ය බලන්න ඉස්සරහට.